අයිබෝවන් මම අශෝක රණතුංග අපි ඔබ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාව යටතේ අද ඔබ හමුවට ආවේ හොරණ ප්‍රාදේශ සභාව මගින් අප විසින් ක්‍රියාත්මක කරපු තවත් වැඩසටහනක් ගැන ඔබව දැනුවත් කිරීමට 2018 මා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සභාවට පත් වෙන යුගයේ වෙනකොටත් ලෝකයක් හා සම්බන්ධ වෙන්න තාක්ෂණය ගොඩක් දියුණු වෙලා තිබුණ යුගයක් හැමදේම පරිගණක සාක්ෂරතාවයේ වැඩි වෙමින් තිබුණ යුගයක් වගේම සියලු කටයුතු සඳහා පරිගණකයේ යොදා ගන්නමින් තිබුණු අවස්ථාවක්. ඉතින් අපිට හොරණ ප්‍රාදේශ සභාවේ කටයුතු සියල්ලක්ම සිදු වුණේ පොත්පත් වලින් තමයි ලිපි ලේඛන වලින් තමයි සියලු කටයුතු සිදු වුණේ. ඉතින් අපිට දැක්මක් තිබුණා ඒ වෙනකොට මේ හොරණ ප්‍රාදේශ සභාවේ කටයුතු ඩිජිටල් කරණය කළා. ඒ කටයුතු ඩිජිටල් කරණයෙන් බලගන්නවලා හොරණ ප්‍රාදේශ සභාවත් පරිගණක තාක්ෂණයට සම්බන්ධ කරනවා. 2018-19 වර්ෂ වෙනකොට ගොඩක් නගර සභා ප්‍රාදේශ සභා මේ ඩිජිටල් තාක්ෂණයට යොමු වෙලා තිබුණා. ඒකෙදි මේ පද්ධතියක මිල මිලියන 6න් ඉහළ මිලියන 6 7 8 9 ඒ වගේ මුදල් වලට තමයි මේ පරිගණක පද්ධති ඇතුළත් කරනු ලැබුවේ සභාවලට. ඉතින් මේකෙදි අපිට උවමනා වුණා හොරණ ප්‍රාදේශ සභාවේ කටයුතු වඩා කාර්යක්ෂම කරන්නත් මේ මුදල ඵලදායක ලෙස යෙදවෙන්න මේවා ඔබගේ බදු මුදල් මේ මුදල් නාස්ති වෙන්න බෑ. මේකෙන් ඵලදායී ලෙස ප්‍රයෝජනයක් ලබන්න ඕන. ඉතින් අපි අපේ උපකාර්යාල තියෙනවා කණවිඩු උපකාර්යාලය, පොකුණු ඉටු උපකාර්යාලය, බෝරුදණ්ඩු උපකාර්යාලය, ඉගිරි උපකාර්යාල හතරක් තියෙනවා. ඒක කණවිඩු ප්‍රධාන කාර්යාලයක්. මේ කාර්යාල පහම අපි සම්බන්ධ වෙන විදිහට ලින්ක් වෙන විදිහට අපි පරිගණක පද්ධතියක් ලබා ගන්න සොයලා බලනවා. ඉතින් අපි මේ පිළිබඳව ටෙලිකොම් ආයතනයක් සමග සාකච්ඡා කළා. ටෙලිකොම් ආයතනයේ අපිට දැනුම් දුන්නා මේ විදිහේ පද්ධතියක් හදලා දෙන්න පුළුවන් කියලා. මොකද මේක ලංකාවේ පළවෙනි වතාවට ප්‍රාදේශ සභාවක කෙරෙන්නේ මේක නියමු වැඩසටහනක් හැටියට තමයි ලංකාවේ පළමු වරට ප්‍රාදේශ සභාවක හෝ නගර සභාවක මීට කලින් කිරිලා නැහැ. පළවෙනි ව්‍යාපෘතිය හැටියට තමයි මේක කෙරුණේ. ඉතින් ඒ අය අපිත් එක්ක ගිවිසුම් ගත වුණා. මිලියන රුපියල් මිලියනයක් ලක්ෂ 10ක වඩා අඩු මුදලකින් මේ කාර්යය අපිට කරලා දෙන්න. ඉතින් මේ වෙනකොට අපි බොහෝ ගොඩක් සතුටු වෙනවා. ලංකාවේ කිසිම ප්‍රාදේශ සභාවක නගර සභාවක නැති පද්ධතියක් ටෙලිකොම් ආයතනයත් එක්ක එකතු වී මේ උපකාර්යාල ටිකත් එක්ක සම්බන්ධ වෙලා මේ ඔක්කොම එකට ලින්ක් වෙලා ඩිජිටල් කරණයට අපිට හොරණ ප්‍රාදේශ සභාව හැටියට යොමු වෙන්න වෙලා තියෙනවා. මේ පද්ධතිය තාමත් සාර්ථක පද්ධතියක්. මේ වෙනකොට සභාවේ සියලුම ගිණුම් කටයුතු වල සිට අයවැය සකස් කිරීම ඇතුළේ සියලුම කටයුතු මේ පද්ධතිය මගින් සිදු කරන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ඔබට ප්‍රදේශීය ජනතාව හැටියට ඔබට අත්දැකීම් ඇති. දැන් පරිගණක බිල් පත්‍රයක් ඔබට ලැබෙනවා සියලුම බදු කටයුතු වලදී. ඒ වගේම සියලුම පරිපණම් ඒ කටයුතු වලදී මේ ඩිජිටල් බලගැන්වීම යටතේ මේ සියලු කටයුතු පරිගණක ගත වෙලා ඉතාමත් පහසු තාවයක් කාර්ය මණ්ඩලයට වගේම ඔබ සියලු දෙනාටත් මේ වෙනකොට අත්විඳින්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම නව රජයේ යටතේ අලුත් වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා GovPay යනුවෙන්. ඉතින් මේ GovPay වැඩසටහන ඉතාමත් සාර්ථකව හොරණ ප්‍රාදේශ සභාවේ මේ පද්ධතිය හින්දා කරගන්න ඉතාමත් පහසු වෙලා තියෙනවා. ඔබ GovPay හරහා යම් ගෙවීමක් කළා නම් හොරණ ප්‍රාදේශ සභාවට ඒක ස්වයංක්‍රීයවම අපේ පද්ධතියට ඇතුළත් කරන්න පුළුවන් පහසුකම් මේ පද්ධතිය තුල තියෙනවා. මේ ඒ වගේම මේ පද්ධතියේ පහසුකම් තියෙනවා ගෙදර ඉඳන් ඔබේ ෆෝන් එකෙන් හෝ පරිගණකයෙන් මේ ගෙවීම් කටයුතු කරන්න. ඒ වගේම GovPay හරහා ගෙවීම් කටයුතු කරනවා නම් ඒ සියලු ඔබ ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව
ඒ සියලු ඒ කිඩු ගත කිරීම ස්වයංක්‍රීයම අපේ පද්ධතියට හොරණ ප්‍රාදේශ සභාවේ පද්ධතියට ස්වයංක්‍රීයම ඇතුල් වෙන්න මේ පද්ධතිය මගින් මේ හොරණ ප්‍රාදේශ සභාවේ මේ පද්ධතිය මගින් මේ පහසුකම් සලසනවා. ඉතින් අපි සතුටු වෙනවා ඔබේ බදු මුදල් ඉතාමත් ඵලදායී ආකාරයට මේ ප්‍රාදේශ සභාවේ කටයුතු වලට යෙදවීමට පිළිවන්කම පිළිබඳ සභාපති හැටියට මා ස්තුතිවන්ත වෙනවා අපේ මන්ත්‍රීවරුන්ට කාර්ය මණ්ඩලයටත් ඒ වගේම අනිකුත් සියලුම මේ කටයුතු වෙනුවෙන් සහාය දුන්න සියලුම ආයතන වලට ටෙලිකොම් ආයතනයට විශේෂයෙන්ම මේ කටයුතු භාරව සිටි අනුර රසික මහත්මයාට අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුදනවා. 2025 පළාත් පාලන මැතිවරණය සඳහා වරණ ප්‍රාදේශ සභාව වෙනුවෙන් අඹගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායමක් ලෙස අපි දක්ෂ කණ්ඩායමක් මේවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ කණ්ඩායමට හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 9 දෙනෙක්, ඒ වගේම දක්ෂ තරුණයෝ කණ්ඩායමක්, දක්ෂ කාන්තාවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්. අපි මේ හොරණ ප්‍රාදේශ සභා ප්‍රදේශයේ සංවර්ධනය කරන්න වගේම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාම අබ ගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.